ඔයාලා හැමෝම අදත් බොල්ට channel එකට ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරමු HTTP ගැන. ඒ HTTP නෙවෙයි මේ Hypertext Transfer Protocol ගැන. ඔයාලා මේ වෙනකොට අනිවාර්යයෙන් මෙන්න මේ HTTP කියන එක දැනුවත් වාරේ නොදැනුවත් වාරේ පාවිච්චි කරලා තියෙනවා. ඔයාලා වෙබ් බ්‍රවුසර් එකකට ගිහිල්ලා මොකක් හරි වෙබ් URL එක ටයිප් කරලා එන්ටර් කරනකොටම ඔන්න ඔයාලට මේ ලෝඩ් වෙන වෙබ්සයිට් එක ලෝඩ් වෙන්නේ මෙන්න මේ HTTP ප්‍රොටෝකෝල් එක හරහා. ඒකෙදි සරලවම වෙන්නේ ඔයාලා එන්ටර් කරන මොකක් හරි වෙබ් URL එක අදාළ වෙබ් සර්වර් එක හොයාගෙන ගිහිල්ලා ඒකේ තියෙන HTML content ටික ගෙනල්ලා ඔයාලගේ බ්‍රවුසර් එකේ ලෝඩ් කරලා දෙන එක තමයි සරලවම කිව්වොත් HTTP කියන එකෙන් වෙන්නේ. ඉතින් මෙන්න මේ HTTP කියන එක මුල්ම කාලෙදී හොයාගෙන තියෙන්නේ 1990 වගේ කාලෙදී. ඒ කාලෙදී අවශ්‍යතාවයක් ඇවිල්ලා තිනවා මොනවා හරි තියෙන text based document එක easily access කරන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න. ඊට කලින් ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් වගේ දේවල් තිබුණාට ඒක ටිකක් සරල නෑ. ඒක ඇක්සස් කරන්න ටිකක් අමාරු නිසා ඊට වඩා සිම්පල් ක්‍රමයක් විදිහට තමයි මෙන්න මේ HTTP ප්‍රොටෝකෝල් එක හඳුන්වා දීලා තියෙන්නේ. ඉතින් මුලින්ම 1991 දී තමයි HTTP හඳුන්වා දීලා තියෙන්නේ. ඊට පස්සේ 1996 දී HTTP 1.0 කියන එක හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ HTTP 1.1 1997 දී හඳුන්වා දීලා තියෙනවා. ඊට පස්සේ 2015 වෙනකම් අපි ඒක පාවිච්චි කරලා තිනවා. ඊට පස්සේ HTTP 2.0 කියන එක 2015 දී හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ 2022 දී HTTP 3.0 version එකක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ HTTP කියන ප්‍රොටෝකෝල් එක නිසා අද වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා ඕනම මොබයිල් ඩිවයිස් එකකින්, ටැබ්ලට් එකකින්, එහෙම නැත්නම් වෙබ් බ්‍රවුසර් එකකින්, ලැප්ටොප් එකකින් HTTP රික්වෙස්ට් එකක් යවලා කොහේ හරි සර්වර් එකක තියෙන content එකක් text base හරි එහෙම නැත්නම් අද වෙනකොට මේක වැඩි දියුණු වෙලා තියෙනවා images, videos වගේ දක්වා. ඉතින් ඔන්න ඔය වගේ ඕන දෙයක් අපිට ඕන අපේ ඩිවයිස් එකකට ලෝඩ් කරලා ඒව ඇක්සස් කරන්න, ඒව බලන්න වගේ පහසුකම මෙන්න මේ HTTP හින්දා අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ HTTP ගැන කතා කරනකොට ඊළඟට කතා කරන්න නැතුවම බැරි දෙයක් තමයි HTTPS. මේ S කියලා කියන්නේ secure කියන එක. ඉතින් secure විදියට කොහොමද මොනවා හරි ડોකියුමන්ට් එකක් නැත්නම් මොනවා හරි data ටිකක් transfer කරගන්නේ කියන එක තමයි HTTPS වලින් වෙන්නේ. ඉතින් මොනවා හරි sensitive data එකක් secure විදියට transfer කරගන්න HTTPS පාවිච්චි වෙනවා. මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකකින් වැඩි විස්තර අරගෙන එන්නම්. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට මේ ගැන වැඩි විස්තර මොනවා හරි දැනගන්න ඕන නම් හරි මම කියපු දේවල් හරියට තේරුම් නැත්නම් හරි අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඒ දේවල් ගැන ඉස්සරහට වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්.